ආයුබෝවන් රුමේනියාවට යන්න අපිත් එක්ක එකතු වෙච්ච හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලොකු ප්‍රමාදයකට පස්සේ විවිධ ගැටලු ගොඩක් මතුවුණා. ඒ අතරතුර කාලයේදී මිනිසුන්ගෙන් ගොඩක් අයගෙන් බැනුම් ඇහුවා. අපහාස වින්දා. ඉතින් ඒ සියල්ලත් එක්කලා දැන් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය අපේ අයට පටන්ගෙන තියෙනවා. ඉතින් ගොඩක් අයට වීසා ලැබිලා තියෙනවා මේ වෙනකොට. ඉතින් ඒ වීසා ලැබුණු හැම දිනෙකම මට හුඟක් අය ලියලා තියුණා. ගොඩක් ස්තුති කරලා ලියලා තියුණා. හරි සතුටුයි. ඉතින් ඒ අයට පුද්ගලිකව එක එක්කෙනාට මට ලියන්න වෙලාවක් නැති එක ගැන සමා වෙන්න ඕන. මොකද පහුගිය අවුරුද්දේ නොවැම්බර් සැප්තැම්බර් වගේ ඉඳලා මම අපි අර ග්‍රීසිය ටුවර් එකක් ගියා වලට මතක ඇති. ඒකෙන් පස්සේ ඊටාම කාර්යබහුල කාලයක් ආවා ලංකාවේ සංචාරක ව්‍යාපාර සම්බන්ධයෙන් වැඩ කොටයි. ඉතින් ඒක තමයි රැකියාව. ඉතින් ඒ සියලු දේවල් එක්කලා ගොඩක් බිසි වෙච්ච නිසා මට පෞද්ගලිකව කාටවත් උත්තර ලියන්න බැරුව ගියා. මට කෝල් කරනවා ගොඩක් අය, මැසේජ් දානවා ගොඩක් අය. ඉතින් හැම කෙනෙක්ම මැසේජ් දාන හේතු, කෝල් කරන හේතු පෞද්ගලිකව මම දන්නවා. ඒ එකක් මේ ප්‍රමාදයයි, මෙච්චර පරක්කු වීසා ආවේ නැහැ, තාම පර්මිට් එකක් එක්ක ආවේ නැහැ, මොන හරි එහෙම දේවල්. ඉතින් හැම දෙයකටම අපේ ඔෆිස් එක ඔයාලට උත්තර දෙනවා. මොකද සෙනෂි සහ කාර්ය මණ්ඩලය, දැන් කාර්ය මණ්ඩලයේ කට්ටිය වැඩි කරලා තියෙනවා. මොකද දැන් ගොඩක් මේ වීසා එන නිසා ප්‍රොසෙස් එක වැඩි වේගවත් කරන්න ඕනකම තියෙනවා. ඊට පස්සේ වීසා වලට මුණ දෙන්න ඉන්න අයට ඒ අදාළ උපදෙස් දෙන්න ඕනකම තියෙනවා. ඉතින් හැමදේම ගොඩක් ලස්සනට සෙනෂි කරනවා. මට හරි සතුටුයි. ඉතින් ඒ නිසා මම ඒකට මැදිහත් වෙන්නේ නැහැ. මොකද ඒ දේවල් දන්නේ ලංකාවේ අය. මම ඇත්තටම දන්නේ නැහැ. මම කාගේ හරි කෝල් එකකට ආන්සර් කරලා උත්තරයක් දෙන්න වුණත් මම ලංකාවේගෙන් අහලා තමයි දෙන්න ඕන. මොකද නැත්තම් මම දන්නේ නැහැ. ඉතින් මම පෞද්ගලිකව නොදන්න දෙයක් ගැන මට එහෙම මතකත් නැහැ. ඊට පස්සේ මාස ගාණක් ගියාම මේ හැමෝගෙම නම් මතකත් නැහැ මට. ඉතින් ඊට පස්සේ සමහර අය රිෆන්ඩ් ඉල්ලපු අය ඉන්නවා. සමහර එක එක්කෙනාගේ කතා බස් අහලා මම දන්න කීප දෙනෙක් මම නම් වශයෙන් කියන්නේ නැහැ. මට හරි දුකයි. ඒ අය එක්කලා ආපු අනිත් අයට දැන් වීසා ලැබෙමින් පවතිනවා. සමහර අය ඔය අපිට මඩ ගහපු කට්ටිය හිටියා පහුගිය කාලයෙන් පුරාම මේ Facebook එකෙන් අරේ මේ මඩ ගහපු අයගේ කීම් බස් වලට රැවටිලා මේ ප්‍රොසෙස් එකෙන් අයින් වෙනවා කියලා සල්ලි ආපහු ඉල්ලපු අය ඉන්නවා. එහෙම ඉල්ලපු අයගේ මේ ප්‍රොසෙස් එක අපේ ඔෆිස් එකෙන් නැවැත්තුවා. මොකද ඒගොල්ලෝ දිගටම රණ්ඩු කර අපිට බැන සල්ලි ඉල්ලද්දි අපිට මේ ප්‍රොසෙස් එක ඉස්සරහට ගෙනියන්න බෑ. ඒ ඉස්සරහට ගෙනිච්චනම් මේ වෙනකොට ඒගොල්ලන්ට වීසා ඉන්ටර්විව් වලට දින ඇවිල්ලා. ඉතින් හරි අපරාධයක් ඒගොල්ලෝ කරගත්ත. ඉතින් මම සමහර අයට නම් මම පෞද්ගලිකවම කිව්වා. මම දන්න කියන අයත් ඉන්නවා ඒ අතරේ. ඒගොල්ලන්ට මම පෞද්ගලික කිව්වා ටිකක් ඉවසන්න මේක එක්කෙනායි කීම් බස් අහන්න එපා කියලා. ඉතින් ඒ නිසා මම ඒගොල්ලෝ කාටවත් දැන් පෞද්ගලිකව නම් උත්තර දෙන්න යන්නේ නැහැ. මොකද කිසි තේරුමක් නැහැ. ඒ හැම කෙනෙකුටම ඔයගොල්ලෝ දන්නවා මට ලියපු අය හැමෝම දන්නවා මම කොච්චර ඔයාලගේ මමත් එක්ක ලියාගත්ත chat list එක බලන්න කොච්චර දිගට දෙකටම එක එක්කෙනාට ලියලා තියෙනවද. නමුත් ඒකෙන් ඉවරයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අනිත් එක මේ මගේ මේ රැකියාවේ මේව නිසා ඊටාම කාර්යබහුලයි. දැනුත් මේ අර දැන් බලන් ඉඳලා මොකද මේ වෙන ඔක්කොම ගෲප් වල දානේ මම හරි ආසාවෙන් බලනවා. ඉතින් මේ වීසා ගොඩක් ඇවිල්ලා තියෙන හන්ද මේ කොච්චර බිසි වුණත් මේ වෙලාවේ මම පොඩි චූටි වීඩියෝ ක්ලිප් එකක් කරලා දාන්න ඕන කියලා හිතුවා. ඉතින් ඒ නිසා තමයි මේ වීඩියෝ ක්ලිප් එක කරලා දාන්නේ. ඉතින් ලංකාවේ සෙනෂි ඇතුළේ කාර්ය මණ්ඩලය ඊටාම හොඳින් වැඩ කටයුතු කරනවා. ඉතින් දැන් වීසා ප්‍රොසෙස් එකත් ඉක්මනට යන හන්ද රුමේනියා පැත්තෙන් අපිට කිසිම බාධාවක් නැහැ. ලංකාව පැත්තෙන් කිසිම බාධාවක් නැහැ. ඉතින් විවිධ ගැටලු එක එක්කෙනාට තිබුණා. ඒ ගැටලු හැම එකටම හරියටම ඉවසීමෙන් කලබල නොවි බැනුම් අහනකොට සමහරවිට ඇත්තටම කේන්ති යන වෙලාවල් එනවා. නමුත් මේ හැම දෙයක්ම දරාගෙන හිටපු මිස් සෙනෂිට ගොඩක් ස්තුතියි ඉස්සරටම කලින්. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ හැමෝටමත් ස්තුතියි ඉවසීමෙන් හිටිය එකට. ඒ එකක්වත් අපේ අඩුපාඩු නෙවෙයි, අපේ වැරදි නෙවෙයි. ඒ ප්‍රමාද වලට හේතු මතක තියාගන්න. ඒ තමයි ලංකාවට තිබුණු තත්ත්වේ. නමුත් ඉදිරියේදී ඒ තත්ත්වය වෙනස් කරන්න තමයි අපි මේ කැප වෙලා වැඩ කරන්නේ. ඉදිරියේ ලංකාවට ඊට වඩා හොඳ තත්ත්වයක් උදා වෙන බව හොඳටම ස්ථිරයි. ඉතින් මම දැන් ඉන්නේ බර්ලින් වල මේස් එකේ මගේ අර YouTube channel දෙකේම ඔයාලා දකින්න ඇති. මම live video දානවා. දැන් මම යන අප්‍රිකාවේ කොටසට ඒකේ live එකක් කරන්න තියෙනවා. ඉතින් ඔය වගේ තමයි. කොහොම හරි හැමෝටම ඉතින් රුමේනියාවට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ඉවසීමෙන් අපිත් එක්ක හිටිය හැමෝටම ගොඩාක් ස්තුතියි. අපිට බකට් අදපු අයටත් කමක් නැහැ. වීසා ලැබෙනවා නම් එයාටත් ස්තුතියි. ඒ වගේම අපේ රිෆන්ඩ් ඉල්ලලා අපිට වද දීලා අපි අඩපණ කරන්න හදපු අය සමහරට ඉතින් ඒගොල්ලන්ගේ පෞද්ගලික හේතු නිසා වෙන්නේ නැති ඒවා ගණන් ගන්න අප මත එහෙම අපේ හිතේ මොකක්වත් නැහැ. ඒගොල්ලන්ට නැවත හැරිලා බලන්න ඕන නම් ආපහු මේ ගමන යන්න ඕන කියන එක මේ යන අය දැක්කහම ඒගොල්ලන්ට දුක හිතෙන ඇති. අයියෝ අපි කරගත්ත ගොන්කමක් කියලා. එහෙම හිතෙන ඇති. කොහොම
වුණත් ඒ හැම කෙනෙක්ම මට ලියන එකේ මට කෝල් ගන්න එකේ තේරුමක් නැහැ. අතන මම ඒ තරම්ම කාර්යබහුලයි. ඒ තරම්ම කාර්යබහුලයි. මොකද රැකියාව සේටම වඩා ලොකුයි. ඊටත් වඩා වෙනත් ගොඩක් රාජකාරී තියෙන පැවරිලා. ඉතින් අපේ ආණ්ඩුවක් දැන් තියෙන්නේ. ඉතින් ඒ වගේ ගොඩක් වැඩ. ඉතින් එහෙමනම් ඕගොල්ලෝ හැමෝටම සුබපතනවා. මම ඔයාලා අමතක කරලා ඉන්නව නෙවෙයි. ඔයාලට පෞද්ගලිකව ලියන්න නැත්තේ මේ ගෲප් වල හැම දෙයක්ම තියෙන හන්දා. ඒ වගේම සෙනසි ඇතුළු අපේ ලංකාවේ ඒ සෙනසිගේ කාර්ය මණ්ඩලය ඉතාම හොඳින් මේ හැම දෙයක්ම කරනවා. ඒව දැන මම නිකන් මේවට නොදන්න මම මැදිහත් වෙන්න ඒක තේරුමක් නැහැ. මොකද ඒ අවස්ථාවේ එක්කෙනාට තියෙන ප්‍රොසෙස් එක දන්නේ ඒගොල්ලෝ මම නෙවෙයි. ඉතින් ඒ නිසා තමයි මම මැදිහත් නොවන්නේ. නමුත් මේ හැම දෙයක් ගැන මම අහගෙන ඉන්නවා. හැමෝටම ස්තුතියි. ආයුබෝවන්.